යුරෝපයේ පිහිටි නමුත් ලෝකයේ බොහෝ දෙනාට තවමත් අභිරහසක් වගේ පෙනෙන රටක් තමයි බෙලරුස් කියන්නේ. ඒකාධිපති පාලනයක් සහිත නමුත් ඉතිහාසයෙන් සංස්කෘතියෙන් සහ විශ්මිත ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් රටක්. නිල වශයෙන් බෙලරුස් ජනරජය නමින් හඳුන්වනවා. බෙලරුස් කියන්නේ ලෑන්ඩ්ලොක් රටක්. ඒ කියන්නේ මේ රට කිසිම සාගරයකට මායිම් වෙන්නේ නැති ගොඩබිමෙන් වටවුණු රටක්. බෙලරුස් ඉතාමත් සමතලා භූමි ප්‍රදේශයක්. විශාල වනාන්තර සහ ගංගා නිසා යුරෝප් ලංස් කියලත් හඳුන්වනවා. රටෙන් 40%ක් පමණ වනාන්තර තියෙනවා. නැගෙනහිරින් සහ ඊසාන දෙසින් රුසියාවෙන්, දකුණින් යුක්රේනයෙන්, බටහිරින් පෝලන්තයෙන් සහ වයඹ දෙසින් ලිතුවේනියාව සහ ලැට්වියාවත් සමග දේශ සීමා මායිම් බෙදා ගන්නවා. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2,76,000ක භූමියක් හිමි මේ රට ලෝකයේ 85 වන විශාලතම රටයි. නමුත් මේ රටේ මිලියන 9.1ක පමණ ජනගහනයක් පමණයි ඉන්නේ. බෙලරුස්වල අගනුවර සහ විශාලතම නගරය වෙන්නේ මින්ස්ක් නගරය. එය විශේෂ තත්ත්වයක් සහිත නගරයක් ලෙස වෙනමම පරිපාලනය කරනවා. රටේ ජාතික භාෂාවන් විදිහට බෙලරුසියානු සහ රුසියානු භාෂාව භාවිතා කරනවා. බෙලරුස් රට අතීතයේ බොහෝ යුද්ධ සහ ආක්‍රමණවලින් බටකාපු රටක්. 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ බෙලරුස් සෝවියට් යූනියන් එකේ කොටසක් වුණා. දෙවන ලෝක යුද්ධයේදී බෙලරුස් විශාල වශයෙන් විනාශයට පත් වුණා. ලක්ෂ ගණනක් ජනතාව මිය ගියා. 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පස්සේ තමයි බෙලරුස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණේ. 1994 සිට අද දක්වා බෙලරුස් පාලනය කරන්නේ ඒකාධිපති පාලකයෙක් වන ඇලෙක්සැන්ඩර් ලුක්සෙන්කෝ. මොහු දැඩි රුසියානු හිතවාදී පාලකයෙක්. මොහුගේ පාලන සමය තුළ බෙලරුස් තුළ මාධ්‍ය නිදහස සීමා වෙලා තියෙන අතර විරෝධතා මර්ධනය සහ මැතිවරණ වංචා චෝදනා ඔහුට එල්ල වෙනවා. රටේ ජනතාවගෙන් 85% ඉන්නේ බෙලරුසියන් ජාතිකයන් වන අතර 7.5% රුසියානුවන්ද, 3.1% පෝලන්ත සහ යුක්රේනියානු 1.7% පමණ ඉන්නවා. රටේ ප්‍රධානතම ආගම ක්‍රිස්තියානි වන අතර ප්‍රතිශතයක් වශයෙන් 91% පමණ වෙනවා. ඒ වගේම 7.8% කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසක්ද ඉන්නවා. බෙලරුස් රටේ ආර්ථිකය රාජ්‍ය මෙහෙයවන මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රජය විශාල කර්මාන්ත, බැංකු සහ බලශක්ති අංශවල දැඩි පාලනයක් තබාගෙන ඉන්න ආර්ථික ක්‍රමයක්. ඒ වගේම රුසියාව සමග දැඩි ආර්ථික සම්බන්ධතා තියෙනවා. රුසියාවෙන් අඩු මිලට ඉන්ධන බෙලරුස් වෙත ලැබෙනවා. ඒ වගේම රුසියානු යුක්රේනියානු යුද්ධයට බෙලරුස් භූමිය පාවිච්චි කරන්න රුසියාවට අවස්ථාව දීමත් සමග බෙලරුස් රටට දැඩි ආර්ථික සම්බාධක බටහිර රටවල් පැනවුවා. රටේ ප්‍රධාන කර්මාන්ත වෙන්නේ යන්ත්‍රෝපකරණ, ට්‍රැක්ටර්, ට්‍රක්, පොහොර සහ රසායනික නිෂ්පාදන ප්‍රධානයි. කිරි නිෂ්පාදන, අල සහ මස් අපනයනය කරනවා. යුරෝපයේ වෙනත් රටවල් වලට සාපේක්ෂව ජීවන වියදම අඩු රටක්. ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවාවන් සහ අධ්‍යාපනය ලැබෙනවා. නමුත් අඩු වැටුප්, දේශපාලන සීමා සහ බටහිර රටවල ආර්ථික සම්බාධක බෙලරුස් රටේ ජන ජීවිතයට බලපාලා තියෙනවා.
IMF පුරෝකථනවලට අනුව 2026 වසරේ රටේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 102ක් පමණ වෙනවා. එය ලොව 78 වන විශාලතම ආර්ථිකයයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 11,286ක් පමණ වෙනවා. රටේ නිල මුදල් ඒකකය වෙන්නේ බෙලරුස් රූබල්. බෙලරුස් යුරෝපයේ පිහිටි රටක් වුණත් එය යුරෝපියන් යූනියන් සමග එක් වෙලා නැහැ. ඒ වගේම ෂෙන්ගන් කලාපයට අයත් වෙන්නෙත් නැහැ. රටක ජීවන තත්ත්වය මනින පිළිගත් නිවැරදිම දර්ශකය වන මානව සංවර්ධන දර්ශකයට අනුව බෙලරුස් රටට 65 වෙනි ස්ථානය හිමි වෙලා තියෙනවා. පසුගිය වාර්තාවලට වඩා ස්ථාන 10කින් ඔවුන් පසුබැහැලා තියෙනවා. පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් එකට අනුව බෙලරුස් පාස්පෝර්ට් එක ලොව බලවත්ම පාස්පෝර්ට් අතර 53 වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙනවා. එමගින් රටවල් 91කට වීසා ගැටලුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. නමුත් යුරෝපයේ රටවල් කිහිපයකට ඇරෙන්න යුරෝපයේ අනිත් සියලුම රටවල් වලට ඇතුල් වෙන්න වීසා ගැනීමට සිද්ධ වෙනවා. ඔවුන්ට ලෝකයේ වීසා ෆ්‍රී රටවල් 43කට පමණයි යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.